හයි කස්ටියෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම ගොඩ දවසකට පස්සේ ඔයාලට vlog එකක් කරන් එන්න තමයි මේ හදන්නේ. අද අපි යනවා වැඩ ගොඩකට. මං හිතුවා අපි අද කරන දේවල් ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා. ඉතින් අද දවසම ඔයාලා අපිත් එක්ක ඉන්න. අපි දැන් යනවා. අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ ලර්නර්ස් වැඩක් කරන්න. ලර්නර්ස් වැඩක් කියන්නේ මේ අපේ ගෙවල් ගාව ආන්ටි කෙනෙක් ගත්ත කාර් එකක්. හරිද? එයාට ඒක පදින්න පුරුදු කරන්න කිව්වා. ඉතින් මේ මමයි සෙනි යනවා එයාට ඒක පුරුදු කරන්න. බලමුනේ. මමත් මේ දැන් ලයිසන් අරගෙන ගොඩක් කාලනේ අවුරුදු 2ක් විතර වෙන්නත් වෙනවා. ඒත් මේ ට්‍රයල් එකට කාර් පැද්දා මිසක් ඊට පස්සේ කාර් පදින්න උන්නේ නැහනේ. අපිත් පදිමු. මම හිතාගෙන ඉන්නවා මේ ටැක්සි එක පැද්දා වගේ පදින්න. දොරවල් ජනෙල් ගහගෙන ඉඳන් නෑ එහෙම වෙන්නේ මම ඉතින් කොහමද ටැක්සියේ හොඳම ඩ්‍රයිවර්නේ. අද අපි අංජුත් ඉන්නවා. සෙනී ගිය අංජුව දාලා එන්න. මේ එතකන් මට එන්න කිව්වා පාරට. යා ලර්නර්ස් එකේ අයියා මම ඔයා එනවා කියලා වීඩියෝ කරගෙන හිටියා. අර කඩේට එන මුස්ලිම් අංකල්ලා. අංකල්ලා අහලා මගෙන් මොකද පයින් යන්නේ කියලා. මේ ඇන්ටිට තමයි අපි අද පුරුදු කරන්නේ. වෙන ලර්නර්ස් එකේ අයියා. අවදානමට පෙර සූදානම. බලන්න බෙදේ හොඳයිනේ. වෙන්න තියෙන දෙයක් වෙන්න. හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑනේ අංජන. අම්මා දකියෝ දැන්. අම්මා දැන්න පුතාගේ තරම. නැද සෙනි. ඒ පුරා අනිත් ඒ පුරා එහෙමද? අංජන බලගමු. අර කුඩේට දීලා තිබ්බේ. ඔව්. ඒකට දීලා මේක කිව්වා. අපි මේ යන්නේ අංජනගේ ක්‍රෂ් එකේ දෙට හරියද? නේ. හරි. ඇන්ටි දන්නේ නැහැ ඒක. ඇන්ටිට වමනාකට හෙට යන්න ඕනෙලු. අපිට දන්නේ හේනික අංජනගේ ක්‍රෂ් එක. ඒ නංගි ඉස්කෝලේ ගිහින් ඇතිනේ. මොකක්ද නම? අපි ඇවිල්ලා ඉන්නේ. පෙන්නන්න බෑ ඊට පස්සේ කේස් වුණොත් එහෙම. අන්න අඩ ගන්නවා. එනවා අංජනේ. යන් අංජනේ එනවා. අංජනේ එන්නේ ඊට පස්සේ ඉඳලා ලොකුකම කියලා හොඳ. අද පැහැදීමක් ඇති වුණොත් එහෙම මාමණ්ඩියේ නැන්දම්මේ දෙන්නම ඉන්නවා. එනවා. අංජන රජාවින් හරි. දැන් මේක DS එකට දාගන්න. බ්‍රේකින් වගේ. පාරක දාලා සිග්නල්. ඉතින් අර දෙන්නේ මට. පාර දෙන්නේ. දාගන්න. බ්‍රේකින් අයින් කරලා කපන්න. ඔයාලටත් මේ
ඕන්නම් සෙනිද්දේශන් ලර්නර්ස් එකට කතා කරන්න. අනිත් ලර්නර්ස් අයලා වගේ නෙමෙයි මෙයා බයින්නේ. බයි නැති හොඳ සර් කෙනෙක් කියලා. Signal light දාගන්න. ලොකු වාහනයක් විතරක් තිබ්බොත් දැන් ඔය මේ වෝල්පේපර් එකට කහ ගම මැදන් ඉන්න එක තමයි දාගෙන හිටියේ. අම්මා හිරු ගන්නවා ෂෝක් නේ. ලොකු නැතු හිරු කරන්න එපා. ब्रेक के कड़े इनको ब्रेक के कड़े दे हाडे Oh, ide mana gas यार कोल्ड वीडियो में पैदा है yang कोल्ड वीडियो दे हां කොහෙද ඔෆිස් එක දන්නවද යාර ගිහා මන්දිර ඉස්සරහ එහෙනම් ගිහින් අක්කට කතා කරමු අපි කාර් එකේ ආවා කියලා. කතා කරනවා අක්කා උඩ යන්නේ ඔව්. පොඩ්ඩක් අමාරුයි සාරි සේනිත දීලා ඉගෙන ගත්තා වාහනයක් තිබුණේ නෑ ඒක නිකන් හිටියේ කියුතු මාව ආවා පුතා එන්නේ කියාව දැන් දවල්ට කන්න. තුනක් දවස් දැන් ඔයල් ගහන්නේ නේ අපේ කියලා ඉදිනෝනේ Ini jadi no, sudah sih. Sudah sih kan, waktu kita ini kan. Apa itu? අපි අංජනව ගෙදර දාන්න ආවා. බායි අංජන.
අපි දැන් යනවානේ. අන්තිමට ඉවරයි කුඩු වට්ට. මගුලත් තීන්දුව කරන්න හදන්නේ. ඇයිද වැඩ නැද්ද? ආදා හරකමයි කියන්නේ. ඒකට සද්ද. සිරිස් ගානේ. ලොකු වටයක් ගහලා ඉවර වෙලා අපි ගෙදර ආවා. ගෙදර ආවට ඉතින් අද දවසේ වැඩ ටික තාම ඉවර නෑනේ. දැන් වෙලාව 3:20යි. 5ට යනවනේ ෂොප් එකට. ඉතින් එතකන් පොඩ්ඩක් ඉමු. අද දවල් ලයිව් එක දාන්න ඕනේ නැහැ මේ ලර්නර්ස් ගේ නිසා. ඉතින් දවසේ ඉතුරු ටික ගත කරමු. මාර ඉක්මනට වෙලාව යනවා. සමහර දවසට පැය 24ත් මදි. අදත් මදි. හායි යාළුවනි. දවසේ ඉතුරු කොටස පටන් ගන්න තමයි මේ හදාන්නේ. දැන් වෙලාව 5ට ළඟයි. 5ට මම යන්න ඕනේ නේ රාජකාරියට වාර්තා කරන්න. shopping bag එකක් ගත්තා. මල් ටිකක් කඩා ගන්න ඕනේ. පහන තියන්න. අපේ හරියට දැන් 5ට ඩියුටි ඔෆ් වෙනවා. මම 5ට ඩියුටි කොන් වෙනවා. සෙනේ ක්ලාස් ගියා. ඒ නිසා මට පයින් තමයි යන්න වෙලා තියෙන්නේ. දැන් මම යනවා. අපි අංකල්ගේ අඹ ගහට වැඩේ දෙන්න හදන්නේ. අරිට තමයි ගෙඩි කඩන වැඩ හොඳට කරන්න පුළුවන්. අපි දැන් ගෙඩි කඩන වෙලේ හරියට මොකක් හරි ඇවිල්ලාද දන්නෙත් නැහැ. ගහට ඇස්සහ වැදිලා වෙන්නේ නැති. එන්ඩිගේ මල්වත් අපි පාර පැත්තෙන් යමු බලන්න. මියා කඩලා අඹ උයන්න ඔය කඩපුඩි කැත්තිනේ ඒ සුවඳයි අලේ වුණාට පට්ට සුවඳ ඔය ඇති මේ ඒ දෙකක් තියේ තඩි ගෙඩි දෙක නෙමේ ගොඩක් තියේ අම්බෝ හරිත යනවා අපි දැන් යන් ඩියුටි
මම ඉස්සෙල්ලම කඩේ අස්පස් කරන්න ඕනේ. අපි අද මේ අරන්ටිට පුරුදු කරන්න ගිය වෙලේ කොළඹටම ගියානේ. ගිහින් අපේ ෂොප් එකට ඕනි අලුත් අයිටම් එකක් අරගෙන ආවා. මේ තියෙන අයිටම් එක. සෙනි මොකද්ද ඔය? කටර් මැෂින් එකක්. අපි ගාව දැන්ට පොඩි කටර් මැෂින් එකක් තියෙනවා. එනකොට දැන් මේ අලුතෙන් එකක් ගෙනාවා. මේක අරකට වඩා ලොකු කටර් මැෂින් එකක්. බෝ මෙතන හරි සද්ද යන්නේ ඉස්සරහා බස් යන නිසා. තියෙන කටර් මැෂින් එකට වඩා ලොකු කටර් මැෂින් එක තමයි අරන්නේ. මේ ඉන්නේ අපේ අලුත් සමාජිකයා. මේක. ඒකත් අපි දැන් සති දෙකකට විතර කලින් අලුතෙන් ගෙනාවේ. දැන් මේ එක අලුත් සමාජිකේ. බලන්න. මේක කරන්ට් එකෙන්ද වැඩ කරන්නේ? ආ? නැද්ද? නේද? තියෙන අපේ පරණ කටර් මැෂින් එක. මේ තියෙන අපි අලුතින් ගෙනාව කටර් මැෂින් එක. මේක මේ ලොකුයි. අපි ඉස්සරහට මේ ප්‍රෙස් එකක් දාන්න නේ ඉන්නේ සෙනි. ඕක කියන්නකෝ. ඔව්. අපි ප්‍රෙස් එකක් දාන්න ඉන්නේ. ඒ නිසා මේ අපේ ප්‍රෙස් එකට ඕන වෙනවනේ. මේ නිසා මේක ගෙනාවා. මෙන්න මේ ළමයා විකුණනවා. මස් වලට දාන්න ඕනේ. මම වෙන්නේ. ඇයි? මේ මෙයාට කෙල්ලෙක් ඉන්නවා. සෙනු මේ මගේ වීඩියෝ ලස්සන කෑල්ලමයි බලනකො නැගිටි. මේකට කෙල්ලෙක් ඉන්නවා. මේ අද අරන් ආව අනිත් එක. අම්බෝ තඩි ස්ටේපරයක්. මේකේ කොළ 250කට වඩා ගහත හැකි. නෑ වඩා නෙමෙයි 250ක් නේ. 250ක් ගහත හැකි. ලොකු ස්ටේපරයක් එනවා. මේකේද සෙනී ලෝකේ තියෙන ලොකුම ස්ටේපරේ? ඇත්තද? බොරු කියන්න එපා. මීට වඩා පොඩි ස්ටේපර් විතරක් තියෙන්නේ අම්මට උරු එකේ. ඔන්නදී ආයි සරවලස් කරා. තොරි ස්ටේපරයක්. කොළඹ කොළගේ? කොළඹෙක් වගේ. මේ වෙතර වෙන්නන්නේ එක? මං අදමයි ඒ වගේ එකක් දැක්කේ. පරම් පෙන් බස් එක මම තියා ගන්නත් මට. මේකට ඕන කට්ටක් දාත හැකිලු. පොඩි කට්ටේ ඉඳලා ලොකු කට්ට දක්වා කඩ එක එක දාත හැකිලු. මරුනේ? අද ස්ටේපර් ටියුටෝරියල් එකක් දෙන්නේ. හරිද? ස්ටේපර් රිවිව් එක. මේකට තමයි කටු දාන්නේ. කටු වෙන පොඩි. මේතේ ලොකු කටු දාන්නේ බර. කටු මේක ඇතුලේ අපිට ස්ටොක් කරලා දීලා තියෙනවා. ගත්තා දැන්. මරුනේ? මරු. අතේ දෙන්නේ? මේ අපි මෙච්චර කල් ගහ හිටියේ මෙන්න මේකේ. පෙන්නන්නේ. අපි ඔය ටියුට් ගහනානේ මේකේ තමයි ගහ හිටියේ. මේකේ ගහනකොට මේ අත රිදෙනවා. කොළ ගොඩක් ගහන්නත් බෑ. තද කරනකොට රිදෙනවා. තව අපි ගාව තිබ්බ මෙන්න මේක. ඒකත් දැන් පරණයිනේ අනේ. ඒකේ ටියුට් වලට ගහන්න බෑ. මේකේ පුළුවන් ඒතරීත් ගහන්න. දැන් මරු ටියුට්ම ගහනවා දැන්. නියමයි. අපි මේ දවස්වල චුට්ට සැරසෙන්නේ පොඩි වැඩකට. ඒ කියන්නේ අපි අලුත් කරනවා අපි කඩේ වෙනස් කරනවා. දැන් මේ හැඩි වෙලා වගේ තියෙන්නේ මේ දවස්වල පොඩ දේවල් එකතු කරගන්න. ඔයගලන්ට එතකොටත් vlog එකක් අරන් එන්නම් කඩේ අලුත් කරාට පස්සේ. දැන් අපි කඩේ දාලා අවුරුදු එකහමාරක් විතර වෙනවානේ. මේකහමාරට ඉතින් අපි මේ අපේ පුංචි කඩේ නිසා ගොඩක් දේවල් කරගත්තා. ඉතින් අපි කඩේටත් දෙයක් කරන්න ඕනනේ. ඒ නිසා ඉතින් මේක අලුත් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
සෙනි මොකක්ද ඔය කරන්නේ? පව්වනේ. කො? ඒ. නිකන් උඩින් අල්ලන්නේ කැපේ. ඇල්ලුවත් කැපෙනවා. ඒ. කැපුණානේ. බොයි බ්ලේඩ් එක. සෙනුගේ අපනෝ තවඩින්ගෙන් අයියා. කේශලාව සෙට් කරගෙන තියුරයි සෙනු. මොකක්? ඒක කැපුවම එක උරෙන් පැන පැන ඉන්න මොනා කියනවද මන් දන්නේ නැහැ. හොඳයිනේ. කොතනද දුක හයි කරන්නේ? හරර මෙව එක කොලේ බලන්න. ඉතින් මගේ රත්තරන් යාළුවේ මගේ මේ දිග දවස මේ විදිහට තමයි ඉවර වුනේ. දවස් අවසානයේ මගේ මහන්සිය චුට්ටක් හරි නැති වෙන්න මගේ මේ චූටි යාළුවත් මට හම්බුණා. අද ඉතින් මගේ vlog එක ඉවරයි. අපි තවත් vlog එකකින් ඉස්සරහට හම්බ වෙමු. ඉතින් මම subscribe කරමු නැති කට්ටිය subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ආදරේ හොඳේ මම ඔයාලට. Takas.